මේ සාකච්ඡා කරන්නේ පේපර් 6 එක 2026 ළමයිගේ. හරි පේපර් 6 එක සාකච්ඡා කරන්නේ ඒකේ MCQ එක සාකච්ඡා කරන්නේ මම උත්තර ටික එවලා තියෙනවා. අපි මේක ක්ලාස් එකේදීත් සාකච්ඡා කරලා තියෙන්නේ. එදා ඒ ආපු නැති ළමයිටයි මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච නැති කට්ටියට තමයි මේක යන්නේ පේපර් 6 එක බලා ගන්න. මම උත්තර ටික එවලා තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලා උත්තර ටික බලා ගන්න. පහත ඒකක අතරින් SI මූලික එකකයක් නොවන්නේ. ඔකට ඔකේ පුතේ අර S අකුර කැපිටල් වැදිලා තියෙනවා. එහෙම වුණොත් එකක් ගන්න වෙනවා. S සාමාන්‍යයෙන් සෙකන්ඩ් කියන්නේ සිම්පල් වදින්නේ. එතකොට සිම්පල් S එහෙමත් නැත්නම් ඔකේ G තියෙනවා. තුන්වෙනි උත්තරේ G ග්‍රෑම් කියන්න. එතකොට උත්තරේ නම් තුන ගන්න වෙන්නේ. කවුරු හරි පළවෙනි උත්තරේ ගත්තත් සිම්පල් S නැතුව කැපිටල් S තියෙන හින්දා කියලා එකත් හරි ඈ. එතකොට උත්තර දෙකක් තියෙනවා. ඊට පස්සේ ස්කන්ධ දෙකක් අතර බලය සමානුපාතික වන්නේ m එක m2 බෙදීම r වර්ගය. ඔය කියන්නේ සාර්වත්‍රික ගුරුත්වාකර්ෂණ නියතයේ කතාවනේ. සමානුපාතික නියතය යගේ ඔකේ මොනවද ගන්න පුළුවන්. දෙවෙනි ගන්න මේකේ p කියලා තියෙන්නේ බලයම තමයි. සමානුපාතික නියතේ අපිට සමීකරණ ලියුවොත් h සමානයි g m1 m2 බෙදීම r වර්ගය. ඔකේ g කියන එක උක්ත කරොත් g වල මාන අහන්නේ f r වර්ගය බෙදීම m1 m2 f කියන්නේ m l t ඍණ 2 r කියන්නේ length එකක් කියන්නේ වර්ගය m1 m2 කිලෝග්‍රෑම් මේ කියන්නේ mass එකක්. කොහොමයි එන්නේ mass එකට mass එකක් කැපෙනවා. m එක උඩට ආපුව m ඍණ 1යි l තුන්වෙනි බලයක් තියෙනවා ඍණ 2ක් එනවා. අන්න උත්තරයක් දාගන්න. උත්තරේ 4. තුන්වෙනි ගානට යමු. ස්කන්ධය කිලෝ 2ක් වන වස්තුවක් සතු ගම්‍යතාවය නිව්ටන් තත්පර 2යි. ගම්‍යතාවය තමයි නිව්ටන් තත්පර වලින් තියෙන්නේ. ඒක ගම්‍යතාවය අර නිව්ටන් තත්පර වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට t මෙහාට දාපුවම ft සමානයි මෙතන ඩෙල්ටා mv කියලා නැත්නම් mv ඍණ mu කියලා ගන්න පුළුවන් පුතේ. එතකොට මේ ගම්‍යතාව වෙනසක් කියන්නේ ගම්‍යතාවයක්ම තමයි. ft සමානයි ඩෙල්ටා mv එහෙම නැත්නම් ගම්‍යතාවය. ගම්‍යතාවය නිව්ටන් තත්පර කියලා දාගන්න පුළුවන්. හරි. එතකොට එයාගේ එකක නිව්ටන් තත්පර කියලා දාගන්න පුළුවන්. රයිට්. චාලක ශක්තිය අහන්නේ. එතකොට ගම්‍යතාවය ස්කන්ධය වතාව ප්‍රවේගය එක දීලා තියෙනවා. 2 නිව්ටන් තත්පර ස්කන්ධය 2යි උතනින් v හොයාගන්න පුළුවන්. සමානයි 2යි v කියන්නේ 1යි. අහන්නේ චාලක ශක්තිය E-kinetic භාගයයි mv වර්ගය ආදේශ කරන්න උත්තරයක් ගන්න. උත්තරය 1. ඔයගොල්ලෝ මම මේක මොකක්ද වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. මම මේකෙන් කරගෙන යනවා. ඊට පස්සේ හතරවෙනි එක ධාවනයේ යෙදමින් සිටි අශ්වයෙකු එකවරම නතර වුණාම අශ්වයා මත සිටින මිනිසා ඉස්සරහට තල්ලු වෙනවා. එතකොට පුතේ ඒ කියන්නේ අශ්වයා නතර වුණාට මිනිස්සයා චලනය වෙනවා. මිනිස්සයා කැමති නෑ නතර වෙන්න. එතකොට මිනිස්සයා ඉස්සරහට යනවා. මිනිස්සයා චලනය වෙමින් හිටියේ අශ්වයා නතර වුණාට මිනිස්සයා කැමති නෑ නතර වෙන්න. අර චලනය වෙන වස්තුවක් ඒ චලිතය වෙනස් වීමට දක්වන අකමැත්ත ඔකට අවස්ථිතිය කියනවා. එහෙනම් මිනිසාගේ අවස්ථිතිය උත්තරේ මිනිසාගේ අවස්ථිතිය. මිනිසා චලනය වෙමින් ඉන්නේ. එයා කැමති නෑ නතර වෙන්න. එයා ඉස්සරහට යනවා. රයිට්. මිනිසාගේ අවස්ථිතිය උත්තරේ 1. ගෝලයක් සිරස්ව ප්‍රක්ෂේපණය කරනවා. පහත කුමන රාශියෙහි නියතව පවතීද? සිරස්ව ප්‍රක්ෂේපණය කරන උඩට ප්‍රක්ෂේපණය කරොත් එයා උඩට යන්නේ මන්දනයකින් පල්ලෙහාට එන්නේ ත්වරණයකින්. ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණයේ තියෙන හින්දානේ නේ. ගුරුත්වජ ත්වරණයේ තියෙන හින්දා උඩට යන්නේ අකමැත්තෙන් පල්ලෙහාට කැමැත්තෙන් යනවා. ඒතකොට ගුරුත්වජ ත්වරණය හැම වෙලාවෙම සිරස්ව පල්ලෙහාට තියෙන ගුරුත්වජ ත්වරණය හැම වෙලාවෙම
ඒ කතාවේ සිරස්ව පල්ලෙහාට තියෙන එහෙනම් නියතව තියෙන ගුරුත්වාකර්ෂණ ත්වරණය 5ට 4. 6 වෙනි එකට අපි මේ 6 වෙනි පේපර් එකේ ඉන්නේ. ක්‍රියාබලය සහ ප්‍රතික්‍රියා බලය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සලකා බලන්න. විශාලත්වයෙන් සමානයි. හරි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි විශාලත්වයෙන් සමානයි පුතේ. ඒවා එකම වස්තුවක් මත ක්‍රියා කරයි. යන්නේ එක වැරදි. එකම වස්තුවක් මත ක්‍රියා කරන්නේ වස්තු දෙකක් මත. හිතන්නකෝ මම මෙහෙම බලයක් දුන්නොත් මගේ ක්‍රියාව යන්නේ මේ බෝඩ් එකට. හරි. මගේ අතින් බෝඩ් එකට දෙනවා. ක්‍රියාව ප්‍රතික්‍රියාව වෙන්නේ බෝඩ් එකෙන් අතට දෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාව මගේ අතට එන්නේ. ක්‍රියාව වෙන්නේ බෝඩ් එකට. වස්තු දෙකක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. right. ඊට පස්සේ ඒවා දිශාවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. හරි. ඒත් හරි සිත් හරි. 7 වෙනි ගාන රූපයේ දැක්වෙන අන්තරාලය 0.5 මිලිමීටර වන කොටස් 50කට බෙදූ වට පරිමාණයක් සහිත ස්ක්‍රූප්පු ආමානයක මිනුමක් තියෙනවා. එහි පාඨාංකයට අදාළ අගය තියෙන්නේ පාඨාංකය පුතේ ඔකේ 8.5 තියෙනවා. ඔක මතක ඇති ඔක ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා කරන්නේ පාඨාංකයනවා. ප්‍රධාන පරිමාණය පෙන්වන පාඨාංකය ඉස්සෙල්ලා ලියන්නේ 8.5 මිලිමීටර ධන කුමි 0.01 මිලිමීටර කුමි සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර ස්ක්‍රූප්පු අමානුවල 0.01 සෙට් වෙලා තියෙන කෑල්ල සෙට් වෙලා තියෙන වට පරිමාණයේ කොටස 46 47 48 මේකෙන් උත්තරයක් ගන්න ඕගොල්ලෝ. right 8 වෙනි එක උපරිම තරංග ආයාමයක් ඇත්තේ පහත සඳහන් කුමන කිරණ වර්ගයටද? තරංග ආයාමයේ උපරිම කියන්නේ මේක ඇවිල්ලා 7 වෙනි ගාන 8 වෙනි ගානේ තරංග ආයාමයේ උපරිම කියන්නේ සංඛ්‍යාතය කියන එක නියතයක්. E සමාන f ලැම්ඩා අනුව sorry මෙන්න මේකේ ඔව් උපරිම තරංග ආයාමයක් තියෙන්නේ. මෙන්න මේකේ නියතයක් වෙන්නේ නැහැ. මොකද මේ ගමන් කරන මාධ්‍ය එක මාධ්‍යනේ. එහෙම විද්‍යුත් චුම්බක තරංග අපි සියල්ලම ගන්න 3 ගුණ කිරීම 10 8යි කියලා. එතකොට v තමයි නියත වෙන්නේ. f නියත වෙන්නේ. ලැම්ඩා වැඩි වුණොත් ඔන්න බලාගන්න ලැම්ඩා වැඩි වුණොත් f අඩු වෙනවා. ලැම්ඩා වැඩි වුණොත් f අඩු වෙනවා. උපරිම තරංග ආයාමයක් කියන්නේ සංඛ්‍යාතයේ අඩුම එක සංඛ්‍යාතයේ අඩුම රේඩියෝ තරංග වලට තියෙන්නේ. උත්තරයට මේක විද්‍යුත් චුම්බක තරංග වාතයක් තුළදී 3 ගුණ කිරීම 10 8යි. මීඩියා එක වෙනස් කරන්නේ. මාධ්‍ය වෙනස් වුණොත් තමයි වේගය වෙනස් වෙන්නේ. right 9 වෙනි ගානට යමු. එකිනෙකට පරතරය 1.21 ඇන්ස්ටර්න් වන පරමාණු දෙකක් අතර පවතින තරංග නිෂ්පන්දන 3ක් සහ ප්‍රස්පන්දන 2ක්. උත ඇන්ස්ටර්න් වලින් දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඇන්ස්ටර්න් එකක් දුරම ඉන්න ගන්නේ ඇන්ස්ටර්න් එකක් 10 මීටර අවශ්‍ය නම් ලියා ගන්න. ඔක තමයි යුනිට් එක. මේකේ කියනවා ස්ථාවර තරංගයක නිෂ්පන්ද 3යි ප්‍රස්පන්ද 2යි. ස්ථාවර තරංගයක නිෂ්පන්ද 3කුයි ප්‍රස්පන්ද 2කුයි ඇති වෙන්න මෙන්න මේ වගේ තරංගයක් වෙනවා නේද? ඔය වගේ කතන්දරයක් යන්නේ. හරි. මෙන්න මේවා නිෂ්පන්ද. මේ තියෙන නිෂ්පන්ද. මේවා ප්‍රස්පන්ද. නේද? මේවා ප්‍රස්පන්ද. නිෂ්පන්ද 3යි ප්‍රස්පන්ද 2යි. ඒ කියන්නේ මේ වගේ කොටසක්. මේ තියෙන ලැම්ඩා. මේ තියෙන තරංග ආයාමය. හරි නේද? මේ තියෙන තරංග ආයාමයක් තමයි. හරි. මේ කට්ටිය අතර දුර දීලා තියෙනවා. ඒ කියන්නේ තරංග ආයාමයක් අතර දුර තමයි දීලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 1.21 ඇන්ස්ටර්න් තමයි. ඒක 9 වෙනි ගාන 10 වෙනි ගානට යමු. පෘථිවියේ ස්කන්ධය සහ ආරය පිළිවෙලින් කැපිටල් M කැපිටල් R සාරවත්ව ගුරුත්වාකර්ෂණ නියතයේ G නම් පෘථිවි පෘෂ්ඨයේ සිට HSකදී ගුරුත්වජ ත්වරණය පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා HSකදී පෘථිවියේ ආරය කැපිටල් R එතකොට මෙතනට G කියන එක G dash කියන එක GM ස්කන්ධය මෙයා R වර්ගයට දාන්නේ R ධන H
පෘථිවිය කේන්ද්‍රයේ ඉඳලා නැත්නම් ග්‍රහ වස්තුවේ කේන්ද්‍රයේ ඉඳලා දුර යාගේ වර්ගය. එහෙමයි පෘථිවි පෘෂ්ඨය මත ගත්තොත් g කියන්නේ gm බෙදීම කැපිටල් R වර්ගය. ඔහොමයි යන්නේ. ඈතට යන ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය අඩු වෙනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ ගුරුත්වජ ත්වරණයම තමයි. ඊට පස්සේ 11 වෙනි එක පෘථිවියේ ඝනත්වයට සමාන ඝනත්වයක් ඇති එහෙත් පෘථිවිය අරයමෙන් 3 ගුණයක් වන වස්තුවක්. පුතේ මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා MCQ type 4ක් කියලා දීලා තියෙනවා. මේ පාර ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ MCQ වලින් එන්නේ 11 වෙනි එක. හරි බොහොම පැහැදිලි. 11 වෙනි එක මම කියලා තියෙනවා ගුරුත්වජ ත්වරණ අතර අනුපාතය සමානයි. ඒ වගේ ඝනත්ව අතර අනුපාතය ಗುಣ කරන්න ඕනේ. ඒ වගේ අරේවල් අතර අනුපාතය. right මෙන්න මේක මතක තියාගන්න. මේකත් එක MCQ type එකක් type 4යි තිබ්බේ MCQ. හරි ලේසි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ කියලා දීලා තියෙන්නේ. වැඩි කරගමු. right මකනවා. වෙනි එක 40ක වේගෙන් ගමන් කරන මොටර් රථයක් තිරිංගයේදීම නිසා නවතාගත හැකි අවම දුර 40යි. මෙම මොටර් රථයම 20ක වේගෙන් ගමන් කරේ නම් පුතේ නවතින්න ඝර්ෂණ බලයෙන් නැත්නම් ප්‍රතිරෝධී බලයෙන් දෙන්නේ Fx. හරි මේ ප්‍රතිරෝධී බලය නැත්නම් ඝර්ෂණ බලය සමානයි. යාගේ චාලක ශක්තිය තමයි නැති කරන්නේ භාගයේ mv වර්ගය. අවස්ථා දෙකකට දාගන්න. පළවෙනි අවස්ථාව 40ක වේගයෙන් යන්නේ පැය කිලෝමීටර වලින් දාන්න ගැටලුවක් නැහැ. පළවෙනි අවස්ථාව මේ දෙන්නගේම තිරිංග යොදන තිරිංග බලය සමානයි. එතකොට මෙයා බලය සමානයි. ඕනනම් මෙහෙම දාගන්න පුළුවන් F වතාවක් x1 සමානයි භාගයයි mv1 වර්ගය මේක අංක 1 F තිරිංග බලය සමානයි x නවතින දුර විතරයි වෙනස් වෙන්නේ භාගයයි mv2 වර්ගය මේක අංක 2 1යි 2යි බෙදුවොත් ඔයාලට එනවා x1 බෙදීම x2 සමානයි v1 බෙදීම v2 සම්පූර්ණ එකේ වර්ගය කියලා එනවා. ඕකෙන් හදාගන්න. ඒට 11 වෙනි ගානට යමු. හැදුවේ 12 වෙනි ගාන හැදුවේ මේ 12 13ට යමු. 13 මේකත් ගත්තා කියලා E සමානයි 3 බෙදීම KT නේද potential energy එක E සමානයි 3 බෙදීම 2යි KT කියලා. හරි එතකොට මේකේ නියතය වෙන්නේ K යගය 3 බෙදීම 2යි කියලා ඔයගලන්ට ගන්න පුළුවන්. උත්තරේ 2 14 බලමු. මේක මකනවා. ගණන් ටික අමාරු නෑ මේකෙන් හදාගෙන යන්න. MCQ සාමාන්‍යයෙන් පුතා සාමාන්‍යයෙන් MCQ මුල් 20 වේගෙන් හදන්න ඕනේ. හැබැයි හරියන්නත් ඕනේ. මුල් 20න් අඩුම තරමේ මම හැම වෙලාවෙම කියනවා ළමයිට 17ක්වත් හරියන්න ඕනේ. 20න් 17ක්වත්. මොකද අවසාන ටික තමයි ටිකක් අමාරු වෙන්නේ. මේකෙනුත් හදමු. හරියට හදමු. right 14 වෙනි එක තෙල් තියෙනවා, රසදිය තියෙනවා. එහි ගෝලයක් රසදියේ හරියටම අඩක් විදිහට. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම ශ්‍රාවණයක් තියෙනවා. රසදිය යට තියෙනවා. රසදියේ ඝනත්වය වැඩි. ඊට පස්සේ තෙලුත් තියෙනවා. ගෝලයක් හරියටම භාගේ උඩත් භාගයයි යටත් භාගයයි ඔන්න ඔහම තියෙන්නේ. එතකොට මෙයාගේ v බෙදීම දෙකක් ගිලිලා තියෙනවා නම් මෙයාගේ v බෙදීම දෙකයි. ඔය වගේ තමයි ගිලිලා තියෙන්නේ. යට ඝනත්වයේ වැඩි ඝනත්වයේ 13600යි රසදිය වල. මෙයාගේ ඝනත්වය දීලා තියෙන්නේ D1 කියලා දාන්න 13600යි. මෙයාගේ D2 කියලා වම් දාන්න D2 800යි. පොල් තෙල් වගේ ඝනත්වයක් තියෙනවා. right ලෝහයේ ඝනත්වය අහන්නේ. ලෝහයේ ඝනත්වය මම රෝ කියලා දාන්නකෝ. ලෝහයේ ඝනත්වය රෝ. ඔයගලන්ට උඩුකුරු තෙරපුම් දෙකක් තියෙනවා. පහළ කොටසෙන් එන උඩුකුරු තෙරපුමක් U1 උඩ තරලෙන් තෙල් වලින් U2 වෙනවා. ඔය U1 U2 දෙන්න එකතු වුනහම තමයි මෙයාගේ බරට සමාන වෙන්නේ. මෙයාගේ බර මම කැපිටල් MG කියලා දාන්න. තර්කය උඩුකුරු තෙරපුම් දෙකයි. මෙයාගේ වෙනම උඩුකුරු තෙරපුමක්, මෙයාගේ වෙනම උඩුකුරු තෙරපුමක්. MG සමානයි U1 දාන U2.
mg වලට මෙයාගේ මුළු පරිමාව v rho g මුළු පරිමාව rho කියන්නේ යාගේ ඝනත්වය rho g සමානයි u1 වලට මෙන්න මෙයාගේ ගිලුණු පරිමාව v බෙදීම 2යි ගිල්ලපු තරලය 13600යි g ධන අනිත් එක u2 එයාගේ හරියටම භාගයක් ගිල්ලලා තියෙන v බෙදීම 2යි ඝනත්වය 800යි ගිල්ලපු තරලයේ g කැපෙනවා v කැපෙනවා ඔයාලා රෝ වලට උත්තරයක් ගන්න. උත්තරේ එන්නේ 7200යි. පාලසලි ගන්නට යමු. මම මේක මකනවා. පුද්ගලයෙක් 1.5ට වඩා දුර පැහැදිලිව නොපෙනේ. මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාට මීටර් 1.5 මීටර මේවා පේනවා මෙතනින් මෙහා පේන්නේ නැහැ. එයාට දුරදෘෂ්ටිකත්වයේද අවිදුර දෘෂ්ටිකත්වයේද තියෙන්නේ. එයාට තියෙන අවිදුර දෘෂ්ටිකත්වය යාට පේන්නේ නැහැ. අවිදුර දෘෂ්ටිකත්වය ළඟ පේනවා යාට පේන්නේ නැහැ. එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වයට පුතේ දාන්නේ අවතල කාචයක්. පේන ඈතම දුර නාභිය දුර වෙන අවතල කාචයක්. පේන ඈතම දුර මොකද්ද පේන ඈතම දුර 1.5. එයා නාභිය දුර වෙන අවතල කාචයක්. අයන්නට අයන්න අවිදුර දෘෂ්ටිකත්වයට දාන්නේ අවතල කාචයක්. පේන ඈතම දුර නාභිය දුර වෙන අවතල කාචයක්. පේන ඈතම දුර 1.5යි. හොඳට මතක තියාගන්න අවිදුර දෘෂ්ටිකත්වයට දාන්නේ ඒ මිනිස්සයාට පේන ඈතම දුර තියෙනවානේ. මෙයාට පේන ඈතම දුර කීයද? 1.5. අන්න ඒ දුර නාභිය දුර වෙන අවතල කාචයක්. හොඳට මතක තියාගන්න. මොනනම් ලියා ගන්න. එතකොට උත්තරේ 1.5 මීටර මේකේ තියෙන 105 සෙන්ටිමීටර උත්තරේ 15ට 5. right ඊට පස්සේ මේ 15 ඒක හදන්න දෙයක් නෑ පුතා. 16 තියෙදි දන්නවා නම් ගොඩක් ඒවා ගොඩ දා ගන්න පුළුවන්. මෙතනත් හරි ලේසි පුතේ 16 f1 බෙදීම a1 සමානයි simple f1 බෙදීම නැත්නම් capital F බෙදීම capital A සමානයි simple F බෙදීම simple A. ද්‍රාවජක්කු මූලධර්මය. කවිලා 16 17ට යමු. නැකුවා ළමේ කොන්චිලාවක හිටමින් අංචලි පදයේ ඔහු හිටගත් විට ආවර්ත කාලයේ සිදුවන වෙනස අංචිලාවක් තියෙනවා පුතා. අංචිලාවේ ළමෙක් ඉන්නවා. ඒකට ආවර්ත කාලය අපිට ගන්න පුළුවන් t සමානයි 2.5 වර්ගමූල l බෙදීම g. හරි. l කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ අංචිලාවේ ගුරුත්ව කේන්ද්‍රයට. ගුරුත්ව කේන්ද්‍රය අපි මේ හරිය ගමුකෝ. ඔන්න මේ හරිය ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රයට දිග. මෙයා හිටගත්තාම ළමයා හිටගත්තට පස්සේ ළමයා හිටගත්තාම හිතන්න කොහොම ළමයා හිටගත්තා කියලා. මේ ඉස්සලා ගුලි වෙලා හිටියේ දැන් හිටගත්තා. හිටගත්තාම ගුරුත්ව කේන්ද්‍රය උඩට එනවා නේද පුතා? ගුරුත්ව කේන්ද්‍රය උඩට එනවා. එතකොට L කියන්නේ කාඩු වෙනවා. ගුරුත්ව කේන්ද්‍රය මෙතන තිබුණු ගුරුත්ව කේන්ද්‍රය උඩට එනවා. චීනියු අලුත් ගුරුත්ව කේන්ද්‍රය උඩට එනවා. එතකොට L අඩු වෙනවා. L අඩු වුණොත් හරි t ආවර්ත කාලය අඩු වෙනවා පුතා. 17ට 3. 17ට 3. right 18ට යමු. 18 මිනිසෙක් යම් කිසි දෙවනි ප්‍රභවයක් දෙසට 20ක ප්‍රවේගයෙන් දිවයයි. ශබ්දයේ සංඛ්‍යාතය දීලා තියෙනවා 330යි. ඒ අවස්ථාවේ මිනිසා ගමන් කරන දිශාව 15කින් සුළඟක් හමුනවා. මිනිසාට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතය කොපමණද? ප්‍රභවයක් දෙසට යනවා. මෙන්න ප්‍රභවයේ සංඛ්‍යාතය පුතේ දීලා දෙනවා 330යි. මනුස්සයෙක් දුවගෙන යන්නේ ප්‍රභවයේ දෙසට. මනුස්සයා යන්නේ 20ක වේගයෙන්. ඒ කියන්නේ u o නිරීක්ෂකයා යන්නේ ප්‍රභවයේ දෙසට. right. එතකොට එම අවස්ථාවේ මිනිසා ගමන් කරන දිශාවට සුළඟකුත් තියෙනවා. මේ සුළඟෙන් බාධාවක් එන්නේ සංඛ්‍යාතය ඔහොම එන්නේ. සංඛ්‍යාතය මෙහෙම වෙන්නේ සුළඟෙන් බාධාවක් වෙන්නේ. එතකොට වාතය තුල ධ්වනි වේගය v කියන එක ඔයගලන්ට ගන්න වෙන්නේ සුළඟ අඩු කරන්න වෙනවා. වාතය තුල ධ්වනි වේගය 345යි. සුළඟ වේගය අඩු කරන්න මේ සුළඟ හරි. මොකද ළමයාට ශබ්දය ඇහෙන්න බාධාවක් හුලඟෙන් අනිත් පැත්තට හුලඟ තියෙන මේ පැත්තටනේ. ළමයා යන පැත්තටමයි හුලඟ. අර ශබ්දේ එන්නේ ඉස්සරහින්. ශබ්දේ ඉස්සරහින් එන්නේ හුලඟ අනිත් පැත්තට තියෙන. ශබ්දේ එන්නේ නැහැ හුලඟෙන් තල්ලු කරලා දානවා. එතකොට වාතය තුල ධ්වනි වේගය 345න් අඩු කරන්න ඔය සුළඟේ වේගය සුළඟේ බාධාවක් සුළඟේ වේගය 15යි නේද? බලන්න. සුළඟ වේගය 15යි.
එතකොට මෙතන එනවා 330. 330යි. දැන් ලේසි ප්‍රභවය දෙසට ළමයා ඇවිදගෙන යන්නේ f dash ළමයාට ඇහෙන සංඛ්‍යාත f dash කියලා ගත්තොත් f dash සමාන f වතාවක් කොහොමද පුතේ ලියන්නේ ප්‍රභවය නිශ්චලයි නිශ්චල ප්‍රභවය දෙසට නිරීක්ෂකයාදී v දාන u බෙදීම v ආදේශ කරන්නේ මෙතන 330ක් එන්නේ මෙතන 330යි කැපිලා යනවා පුතා උත්තරයක් ගන්න පුළුවන් 350යි ලේසි 19 වෙනි ගැටලුවට යන්න නක්ෂත්‍ර දුරක්ෂයක අවනත 60ක නාභිය දුරක් තියෙනවා විවේකී සාමාන්‍ය ඇසකට විවේකී සාමාන්‍ය ඇසක් කියන්නේ පුතේ අපි නිකන් සාමාන්‍ය විවේකී වෙද්දී අපි බලාගෙන ඉන්නේ අනන්තය දිහා නේද එතකොට ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න ඕනේ විවේකී අවස්ථාවේ ඇහැ බලාගෙන ඉන්නේ අනන්තය දිහා එතකොට අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියන්නේ මේ නක්ෂත්‍ර දුරක්ෂයේ සාමාන්‍ය සිරුමාරුව අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියන්නේ සාමාන්‍ය සිරුමාරුව ඒ සාමාන්‍ය සිරුමාරුවේදී මතක ඇති FO දාන FE කාච දෙක අතර පරතරයට සමානයි කාච අතර දුර 65ක් දීලා තියෙනවා. තව සූත්‍රයක් තියෙනවා. FO බෙදීම FE capital F කෝණික විසාලනය. කෝණික විසාලනය තමයි අහන්නේ. නක්ෂත්‍ර දුරේශයක අවනත කියන්නේ මෙන්න මෙයා අවනත FO 60යි නේද? මෙයා 60යි. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් අවනත 60යි මේ උපනත කියන්නේ FE කියන්නේ 5යි. හරි මේකට ආදේශ ගන්න FO වලට 60යි මෙයා 5යි M කියන්නේ කීයද 12යි. M කියන්නේ 12යි හදාගන්න 19 අමාරු නෑ ගණන් මුල් ගණන් 20 මේකෙන් හදන්න පුළුවන් 20 වෙනි ගණන වස්තුවක් සහ අවතල කාචයක් අතර දුර කාචයේ නාභිය දුර මෙන් n ගුණයක් මම මේක මකන්නම් වස්තුවක් සහ අවතල කාචයක් අතර අවතල කාචයකින් හැදෙන්නේ තාත්වික ප්‍රතිබිම්බ මොනක් නෙවෙයි නේද අතාත්වික ඒවා එන වස්තුව සිම්පල් h කියලා දානම් වස්තුව සහ අවතල කාචයක් අතර දුර මේ දෙන්න අතර දුර මේ වස්තු දුර මම u කියලා දාන්න කාචයේ නාභිය දුර මෙන් n ගුණයක් මෑගේ නාභිය දුර f නම් මේක nf කියලා දාන්න පුළුවන් නාභිය දුර වගේ n ගුණයක් ප්‍රතිබිම්බයේ රේඛීය විසාලනයේ සිම්පල් m ප්‍රතිබිම්බයක් හැදෙන්නේ මම ප්‍රතිබිම්බයේ කැපිටල් h කියලා දාන්නම් එයා අතාත්වික එකක් හැදෙන්නේ එයාගේ දුර v කියලා දාන්න. සියලුම දුරවල් මනින්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න දුරවල් මැනලා තියෙන්නේ මේ පැත්තට මැනලා තියෙන්නේ මෙයාගෙත් මේ පැත්තට මැනලා තියෙන්නේ ආලෝකය ගමන් කරන්නේ මේ පැත්තට. right. අපි කාර්ය සූත්‍රය දාන්න යන්නේ. ප්‍රතිබිම්බයේ රේඛීය විසාලනයේ m නම් m සඳහා ප්‍රකාශයක් අහලා තියෙන්නේ. රේඛීය විසාලනය කියන්නේ v බෙදීම u බෙදීම u ඔක තමයි රේඛීය විසාලනය කියන්නේ ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර ප්‍රතිබිම්බ දුරට දාන්නේ v අනිත් එක්කෙනාට u වලට නම් nf කියලා දාන්න පුළුවන් දෙන්න අතර රේඛීය විසාලනයේ සිම්පල් m v හොයා ගන්න පුළුවන් v බෙදීම u වලට nf දාන්න උතනින් m කියලා එනවා v කියන්නේ mnf right දැන් කාර්ය සූත්‍රය දාන්න ලකුණු සම්මුතිය දාගන්න මේ ලකුණු සම්මුතිය ආලෝකය ගමන් කරන දිශාව දකුණු පැත්තට පුතේ ඊට විරුද්ධව මනින ඒවා ඔක්කොම දාන ආලෝකය ගමන් කරන පැත්තට විරුද්ධව මනින ඒවා දාන එනම් v කියන්නේ දාන v වලට අපි දානවා දාන v වලට ගත්තා mnf u වලට ඒත් දාන අපි දානවා u වලට nf කියලා මෙයා අවතල කාචය ගන්න නාභිය දුර f ම තමා දාන ඊට පස්සේ කාර්ය සූත්‍රය එකයට v ඍණ එකයට u සමානයි එකයට f
ඔබලා ආදේශ කරන්න ලකුණු සම්මුතිය හරි එකත් එක්ක දාගන්න. උත්තරේ 4 වෙනි උත්තරේ සුළු කරගන්න හැමෝම සුළු කරගන්න ඕනේ. F අකුර නම් කැපිලා යාවි. F අකුර කැපිලා යාවි. m සමාන 1යට 7 n දාන 1 කියලා 4 වෙනි උත්තරේ එනවා. 21 වෙනි ගානට යමු. මේක මකනවා.